අපි දැන් දියැල්ලක් බලන්න යන්නේ. යන අතරේ අපිට හම්බුණා ලස්සන තැනක්. මේ එතන තමයි මේ එතන හරිම හොඳයි. මේ හරිම ලස්සන තැනක්. ඉතින් අපි මෙතන නැවතුණා ටිකක් වෙලා. බලන්න මෙතන කොහොමද කියලා. ඉතින් මේ අපි යන්නේ දැන් දියැල්ල පැත්තට තමයි. මං හිතන්නේ ගොඩක් දුර නෑ. ඉතින් අපිට මේ ටික පයින් යන්න පුළුවන්. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා මේ පරිසරය. මේ ලොකුම දේ තමයි මෙහෙට එනවා හැමෝම මේ පරිසරයට ගොඩක් ආදරෙයි. මේ පරිසරය විනාශ කරන්නේ නෑ. ඉතින් අපි එහෙම තමයි දැන් අපි විසි කරන අහක දාන මොනම දෙයක් අපි කරන්නේ ඒවා එකතු කරගෙන මේ ආපහු අරගෙන එක තමයි කරන්නේ. කිසිම හේතුවක් නිසාවත් මේ අපි දාලා යන්නේ නෑ. ඉතින් මේ තියෙන්නේ පේනවා මේ විතර වතුර ගලාගෙන යනවා. උනට තාම දියැල්ල නම් පේන්නේ නෑ. ඉතින් තාමත් අපි මේ ඇවිදිනවා. ඉතින් බලන්න මේ පරිසරය ගොඩාම ලස්සනයි. ඉතින් එතන ගොඩක් මේ කට්ටිය දකින්න නෑ මෙතන. මේ අනිත් දේ තමයි දැන් මේ පරිසරය ගත්තාම මේකේ මෙතන එහෙම මේ කවුරුත් නෑ. එහෙම අර මේ වුණාට තනියෙන් වුණත් ඕනම කෙනෙකුට මේ ඉඳලා ඇවිල්ලා යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි මේ රටේ තියෙන ගොඩක්ම ලොකුම දේ. හොඳම දේ. ඒ කියන්නේ හරිම ආරක්ෂාවක් තියෙනවා. මේ මිනිස්සුන්ට ඕනම තැනක මේ රටේ යන්න පුළුවන්. ගිහිල්ලා Tamanට කැමති විදිහට ඉන්න පුළුවන්. එතකොට කවුරුත් මේ හිම කිසිම කෙනෙකුට එහෙම හානියක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ගොඩක් අය තනියෙන් වුණත් මේ විදිහට මේ වගේ ඉස්සෙන් බලන්න එනවා. ඒක ගොඩක් ලොකු දෙයක්. ඉතින් ඒ වගේ තමයි ඉතින් මේ හැටි. අපි බලමු ඉතින් දියැල්ල ගාවට ගිහිල්ලා මම ආපහු වීඩියෝ මේ දෙන්න. ඉතින් මේ පාරක් දැන් මෙහෙ යනවා. එච්චරම ලොකුටම වතුර නෑ. නමුත් ඉතින් ප්‍රමාණයකට වතුර තියෙනවා. මේ හරිම සීතලයි ඉතින් මේ වතුර. අපේ පුතා නම් ඉතින් ගොඩක් ආසයි මේ සීතල වතුරේ බෑලා ඉන්න. අතට මම නම් එච්චරම ආස නෑ. මොකද ගොඩක් සීතලයි වතුර. අපි බලමු දියැල්ල ගාවට ගිහලා. දැන් අපි ගොඩක් දුර ආවා. දැන් බලමු අපි දියැල්ල තියෙනවද කියලා. හරි අපි දැන් මම හිතන්නේ දියැල්ල ළඟටම ආවා. ඒ සද්ද ඇහෙනවා. අපි බලමු කොහොමද මේ දියැල්ල කියලා රස්සකද කියලා.
එතනත් පේනවා කෑල්ලක්. ඇත්තටම අපිට මේ පැත්තෙන් උඩින් යන්න ඕනේ. ඒ පාරක් තියෙනවා ඒ පාර දිගේ බලන්න අපි. ඔව් ඔය පේන ලස්සන දියල්ල උඩ ඉඳලා බලපුවා. ඕන් දියල්ල. බලන්න. ඒක ලස්සන. මේ දිහා කියනකොට නේ ini podi-podi dia di godak ini. Awak ඉස්සරහට යන්න පුළුවන්. බලමු ඉස්සරහට ගිහින් මොකක්ද තියෙන්නේ කියලා. ini dia. Betul dah nama wisata nanti ini. Benar yang mudah. Kalau rasanya tidak punya tengah. Bukan orang balok itu apa sih? Kita ini harus bagi hidup kita berbangun semua itu. Kita lagi kan waktu ini, kita nak tahu. Hati anda peluang, balu anda peluang video kita tahu. Ini parang balak tu, tahu ni kali lagi, ini tahap terakhir, ini Enang api apa yang dan jual beli berai. Ini tahu yang kiri kiri anda tu ni. Ini laksana kan balan deh. Ini masak ketuin ni anu. Ini hamil apa?